අයවෝන් දරුවනේ. ඔන්න 10 11 දරුවන්ගේ දවසට ප්‍රශ්නයක් වැඩසටහනේ 17 වෙනි ප්‍රශ්නය. මොකද අද අපේ ප්‍රශ්නය? අද අපේ ප්‍රශ්නය තමයි පුතේ පුරා විද්‍යාත්මක මූලාශ්‍රය anu මොනවද කියන එක. දැන් අපි කතා කරන්නේ සාහිත්‍ය මූලාශ්‍රය ගැන පුතේ. දැන් අපි කතා කරනවා පුරා විද්‍යාත්මක මූලාශ්‍රය ගැන. මොකද ඉතිහාසය ඉගෙන ගන්න භාවිතා කරන ප්‍රධාන මූලාශ්‍ර වර්ග කීයද? දෙකයි. අන්නේ දෙකේ එකක් සාහිත්‍ය මූලාශ්‍රය අනිත් එක පුරා විද්‍යාත්මක මූලාශ්‍රය. පුරා විද්‍යාත්මක මූලාශ්‍ර වල අපිට දකින්න පුළුවන් වෙනවා පුතේ කොටස් තුනක්. මොනවද මේ කොටස් තුන? ඒකේ පළවෙනි එක කාසි. දෙවෙනි එක නටබුන්. තුන්වෙනි එක අභිලේඛන. එහෙමනම් අපි පුරා විද්‍යාත්මක මූලාශ්‍ර විදියට මෙන්න මේ කාසි නටබුන් අභිලේඛන කියන සාධකයන් මත තොරතුරු අධ්‍යයනය කරලා ඉතිහාසය හදාරනවා. දැන් දන්නව නේද පුරා විද්‍යාත්මක මූලාශ්‍ර ගැන මොනවද කියලා? හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නේ අපි හම්බෙමු අපි රාවණාගේ දරුවෝ. ඉතිහාසය ප්‍රශ්න පත්තර පන්තිය 10 හා 11 ශ්‍රේණි සඳහා වෙන වෙනම 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම ඉතිහාස පන්ති සඳහා දැන් සිසුන් බඳවා ගැනේ. ලියාපදිංචිය සඳහා පහත ඩිස්ක්‍රිප්ෂන් එකෙහි ඇති ලින්ක් එක වෙත යන්න. විස්තර සඳහා 077 68 222 77 අංකයට WhatsApp කරන්න. OP Education ඉගෙන ගන්න හොඳම තැන.